මගේ beautiful kitchen එකේ ඉඳලා ලස්සනට ආරම්භ කරන්නේ CWD Cook with Don. Cook with Don වැඩසටහනේ සුන්දරත්වය වැඩි වෙන්නේ නරඹන ඔයා සහ ඔයා දක්වන ප්‍රතිචාර නිසාවෙන්මයි. අපිට පහුගිය වැඩසටහන් වලට ඉතාමත්ම වැඩි ප්‍රතිචාරයක් ලැබුණා. විශේෂයෙන් හදන dishes වලට, ඒ වගේම අපේ dishes වලට එකතු වෙන්න ඕන ඕගොල්ලෝ කැමති දේවලුත් අපිට කියලා ඉවුවා. Thank you very much. ඕගොල්ලන්ගේ comments ඒ වගේම request වලට අපි respect කරනවා. මොකද දන්නවද රස වැඩි වෙන්නේ ඕගොල්ලෝ කැමති දේවලුත් මේකට එකතු කරන නිසාවෙන්මයි. විජේ ප්‍රොඩක්ට්ස් වල තියෙන ගුණාංග ඒ වගේම රසය සහ තත්ත්ව සහතිකය නැත්තම් ක්වොලිටි එක නිසා තමයි මේ වැඩසටහන තවත් ලස්සන වෙන්නේ. මොකද මේ වැඩසටහනේ අන්තර්ගතයට එකතු වෙන අමුද්‍රව්‍ය වල තියෙන රසය ගුණය තමයි අපිට ආහාරයක රසය වැඩි කරගන්න තියෙන්නේ. ඒ නිසාවෙන්ම අපි කැමති ඕගොල්ලන්ට ආස කරන ඩිෂස් නැත්තම් ආස කරන ආරේ කෑම වර්ග ගණනාවක් ඉදිරියට ඉදිරිපත් කරන්න. ඕන අද මම තෝරගත්තේ විජේ ප්‍රොඩක්ට් එකක්මයි වැඩේ පටන් ගන්න. මොකක්ද දන්නවද? ආටා පිටි. පිටි වල තියෙන වර්ග වලින් එකක් තමයි ආටා පිටි. ආටා පිටි කියන්නේ මේ ඉරිඟු පිටි වල සම්පූර්ණ රසය නැත්තම් සම්පූර්ණ ද්‍රව්‍ය එකතු කරගත්ත එකක් නිසාමයි whole wheat. ඒ කියන්නේ සම්පූර්ණ ඉරිඟු තමයි මේ ආටා පිටි වල තියෙන්නේ. ඉතින් මේක හදන ක්‍රමේ ඔක්කොම මෙතන එකතු කරලා තියෙනවා. නමුත් හදන ක්‍රමේ එහෙම තිබුණට මං ආසයි මේක modify කරන්න. මං ඔන්න ආටා පිටි වලින් අද හදනවා තෝසා. සමහරු කියනවා තෝසේ, සමහරු කියනවා දෝසා. එක එක රටවල එක එක විදිහට කියනවා. නමුත් මේ homemade දෝසා එහෙමත් නැත්නම් homemade තෝසේ ඊසි විදියට හදන්න තෝසේ ඊසි කරන ආටා පිටි අපිට දෙන විජේ ප්‍රොඩක්ට් එක තමයි අද අපි වැඩේ පටන් ගන්නෙ. හරිම ලේසි. මේ බලන්න කොහොමද වැඩේ පටන් ගන්නෙ කියලා. මුලින්ම මම කරන්නේ විජේ ආටා පිටි එක අරගෙන ඒක ඕපන් කරලා මෙන්න මේ විදියට ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඕපන් කරලා ඉවරලා මම මේ විදිහේ බෝල් එකකට දාගන්නවා. දැන් මම මේ වීදුරු ලොකු බෝල් එකකට දාන්නේ. ඕගොල්ලෝ ගෙදර මේව නැත්තම් මේක හදන්න නැතුව ඉන්න බෑ. මම මේක දාගන්නේ ඕගොල්ලන්ට පේන්න නිසා. නැත්තම් නිකන් සාමාන්‍ය ස්ටේන්ලස් ස්ටීල් එකකට ඕගොල්ලෝ ගෙදර තියෙන ප්ලාස්ටික් එකකට දාගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දාපුවම බලන අයට හොඳට පේනවනේ නේද? ඕකේ. රයිට්. ඊට පස්සේ මේ ටික මෙහෙම තියලා මේකට දාගන්නවා මම ලුණු ටිකක්. මම දාන්නේ විජේ ලුණු. ඉතින් ආයේ කතා දෙකක් නැහැ. ඒගොල්ලෝ ප්‍රොඩක්ට්ස් වල තියෙන හොඳ ගතිය නිසා ලුණු ප්‍රමාණයට දාගන්නේ වැඩිපුර දාගන්නේ නැහැ. විජේ ලුණු වලින් ටිකක් දාගත්තා. ඊට පස්සේ මම මේකට දානවා තෙල් ටිකක්. දැන් මොන තෙල්ද දාන්නේ? අර තෙල්ද මේ තෙල්ද කියලා ඉවරලා ඔයගොල්ලෝ අහන්න පොල් තෙල් දැම්මත් කමන්නේ. මොකද අපි හදන්නේ ටිකක් අපේ කටට අපේ දිවට දැනෙන නිසා එළවලු තෙල් නම් චුට්ටක් දාන්න. ඒ වගේම ඔලිව් තෙල් දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතාමත්ම හොඳ නිසා. රයිට්. තෙල් ටික දාගත්තා, ලුණු ටික දාගත්තා, dry ingredients ටික මෙන්න මේ විදිහට mix කරගත්තා. තෙල් ලුණු දාන්න පුළුවන් තව එකක් මොකද්ද? බටර්. අන්න හරි. බටර් ටිකක් දාගන්න තෙල් වෙනුවට කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. ගත්තා විස්ක් එක. දැන් මොකද්ද මේකට කියන්නේ? විස්ක් එක. විස්ක් එක කියලා කියන්නේ අපි තට්ටු කරන්න ගන්න මෙහෙම. දැන් සමහරව මේක පාවිච්චි කරනවා මෙහෙම. නමුත් නියම ක්‍රමයේ අනුව සූපර් වේදීන් මේක පාවිච්චි කරන්න මෙන්න මේ ආකාරයට. මම නම් left hand නේ. ඔයා right hand නම් මෙහෙම කරන්න පුළුවන්. මම left hand හින්දා මෙන්න මේ විදිහට mix කරගන්නේ. මේ බලන්න මේක කරකවන ගමන් මෙහෙම mix කරගන්න පුළුවන්. දැන් ගෙදර ඕගොල්ලෝ ප්ලාස්ටික් භාජනයක් එහෙමත් නැත්නම් මේ වගේ බර නැති භාජනයක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ විදිහට රෙදි කෑල්ලක්, තෙත රෙදි කෑල්ලක් මෙහෙම තියාගන්න පුළුවන්. තෙත රෙදි කෑල්ල තියාගත්තට පස්සේ වෙන කවුරුත් support එකට ඕනේ නැහැ. මෙහෙම කරලා ලස්සනට මේක mix කරන්න පුළුවන් එහෙට මෙහෙට යන්නේ. right. ඔන්න dry ingredients ටික හොඳට mix වුණා. සාමාන්‍ය ඇල් වතුර දාලා තමයි මගේ mix එක හදන්නේ. මේ බලන්න. හරිම ලේසි යන්නේ. මීට වැඩිය කුකරි කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා නම් මටත් කියලා දෙන්නකෝ. මේ තරම් ලේසි දේවල් කොහෙද තියෙන්නේ? ගත්තා. වතුර දාන ගමන් මම මේ විදිහට මිශ්‍ර කරනවා. වතුර මෙහෙම දාන ගමන් කැට නොහිටින්න mix කරන ශාස්ත්‍රයක් තියෙනවා. ඒ ශාස්ත්‍රය තමයි වතුර දාන ගමන් තට්ටු කිරිල්ල. මේ බලන්න. තට්ටු කරපුවම කැට හිටින්නේ නැහැ. මේ බලන්න. වතුර ප්‍රමාණයට දාන මෙහෙම තට්ටු කරපුවම ඒ මරත් නැත්නම් අපි විස් කරනවා. මෙහෙම විස් කරපුවම පොඩ්ඩක්වත් කැට හිටින්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි මිශ්‍ර කරගන්නවා. මේ බලන්න. ආයේ වෙන කවුරුත් මේකට සපෝට් කරන්න ඕනේ නැහැ. මේක අල්ලන් ඉන්න එක්කෙනයි මේ විදිහට බීට් කරන්න එක්කෙනයි එහෙම අවශ්‍ය නැහැ. හරිම ජොලි. කැට පොඩ්ඩක්වත් හිටින්නේ නැහැ. මේ බලන්න. මම වතුර දාපු ගාම මේ විදිහට බීට් කරන්න ගත්තා. එතකොට කැට පොඩ්ඩක්වත් හිටින්නේ නැහැ. මේක පෙරන්න අවශ්‍යත් නැහැ. දැන් යමෙකු ඇහුවොත් මේකේ thickness එක එහෙම නැත්නම් ඝනත්වය කොච්චරද කියලා ඉවරලා creamy මේ බලන්න creamy consistency එකට මම පෙන්නන්නම් හැන්ද ගත්තට පස්සේ creamy consistency එකට එන්න ඕන එහෙමත් නැත්නම් කිරි වගේ උකු කිරි වගේත් නෙමෙයි දිය කිරි වගේත් නෙමෙයි ඒකේ මැද්දේ ඒකේ මැද්දේ ගානට එන්න ඕන right මෙන්න අපි මිශ්‍ර කරගත්ත අපේ තෝසේ මිශ්‍රණය done ඊට පස්සේ මම මේකට දානවා
විස නසන්ඩ පාට එන්න ආස හිතෙන්ඩ මොනවද දාගන්නේ? විජය ටියුමරික් පවුඩර් නැත්නම් කහ කුඩු. අපි කියන සැෆ්‍රන් කියලාත් කියනවා. සැෆ්‍රන් කියන්නේ වෙන එකක්. නමුත් ටියුමරික් පවුඩර් කියන්නේ මේක තමයි. ටියුමරික් පවුඩර් එහෙමත් නැත්නම් කහ කුඩු මේවා අසුරලා තියෙන්නේ පරිස්සමට. පරිස්සමට අසුරලා තියෙන්නේ මොකද ඒවා තරම් වටින නිසා. විජේ ප්‍රොඩක්ට්ස් වල වටිනාකම එතකයි මෙතකයි කියන්න බැරි නිසාම තමයි අපේ වැඩසටහනට සාදර අනුග්‍රහය ලබා දෙන්නේ විජය ප්‍රොඩක්ට්ස්. ඕකේ. මෙන්න අපි කහ කුඩු ටිකකුත් එකතු කරා. මේ බලන්න ආසයි. දැන් මොනවද මේකේ තියෙන්නේ? විජය ආටපිටි, ඒ වගේම ලුණු තියෙනවා. ඒ වගේම තෙල් චුට්ටක් දැම්ම. තෙල් වෙනුවට මම කිව්වා බට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි දාගත්ත වතුර පදමට ඊට පස්සේ කහ කුඩු ටිකක් දාලා කහ පාටට ලස්සන කරගත්තා. රයිට්. මේක තමයි අපේ තෝසේ මිශ්‍රණය. මේක මම පැත්තකින් තියලා ඉවරලා ඔන්න මම අර කරනවා කියපු මොඩිෆිකේෂන් එක. නැත්තම් මේක ලස්සන කරන අනිත් ක්‍රමේ මම කරන්නයි යන්නේ. රයිට්. පෑන් එකක් ලිපේ තිබ්බා. ඔරයිට්. පෑන් එක ලිපේ තියලා ඉවරලා මෙන්න මම එකතු කරගන්න තව දේවල් කීපයක්. මේ බලන්න ලුණු ගෙඩියක් ගත්තා. මේ ලුණු ගෙඩිය මම ස්ලයිස් කරන්නේ නැහැ. ඔන්න බලන්න ලුණු චොප් කරන ක්‍රමය. ලුණු චොප් කරන ක්‍රමය ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. ලුණු ගෙඩිය ගත්තා. මෙන්න මේ විදිහට වෙන් කරගත්තා. ඊට පස්සේ මේ පිහියේ තුඩෙන් මම මේක වෙන් වෙන්නේ නැතුව යන්න මෙන්න මෙහෙම ඉරි ගහ ගන්නවා. මේක තමයි ලුණු චොප් කරන නියම ක්‍රමය. Here we go. මෙන්න මෙහෙම කැපුවා. ඊට පස්සේ අනිත් පැත්තට මේ විදිහට තීරු දෙකක් නැත්නම් තුනක් කැපුවා. ඊට පස්සේ මෙහෙම පිහිය තියලා ලස්සනට chop කර ගන්නවා. Look at this one. That's the easy way of chopping the onion. මෙහෙම කරපුවාම ලුණු වල තියෙන juice එක එළියට යන්නෙත් නැහැ. කෑලි එක එක size වෙන්නෙත් නැහැ. ගානට chop වෙනවා. ලුණු වැඩිපුර දාගන්නෙත් නැහැ. බෑයක් මෙහෙම දාගත්තාම ඇති. right. ඊළඟට මම ගන්නවා කරපිංච. ගමේ කරපිංච. අපේ මේ එහා පැත්තේ garden එකෙන් කඩන් ආවේ ස්ටුඩියෝ එකට එහා පැත්තේ හොඳ ශාස්ත්‍රික ගහක් තියෙනවා. මම හිතනවා මේ වගේ රටක ලංකාව වගේ රටක කරපිංච පැලයක් නැත්තම් ගෙදර ලැජ්ජයි. right. ඊට පස්සේ මේ ටිකත් අපි මෙන්න මේ විදිහට chop කර ගන්නවා. මේ බලන්න ඔක්කොම ටික chop කරගත්තා. කරපිංච ලුණු chop කරගත්තට පස්සේ අපි තෙල් චුට්ටක් දා ගන්නවා pan එකට. මේ බලන්න. ඕ තෙල් චුට්ටක් මේ විදිහට දා ගන්නවා. තෙල් රත් වුණාට පස්සේ අපි දා ගන්නවා අපේ ලුණු ටික. ලුණු ටික අපූර්වට බැදෙනවා. රන්වන් පැහැ වෙනකම් බැද ගන්න ඕන. ලුණු ටික අපූර්වට එහෙම බැදෙද්දී මං අමුමිරිස් කරල් කීපයක් අරගෙන මං ඔන්න ඒකත් පොඩියට කපා ගන්නවා. අමුමිරිස් කරල් කීපයක්. නැවුම් අමුමිරිස් ගත්තා. මෙන්න මේ විදිහට අමුමිරිස් කරල් ටිකකුත් ලස්සනට කපා ගන්නවා. අපි කියනවා අපේ අම්මලා අමුමිරිස් ලියනවා. කොස් ලියනවා. අමුමිරිස් ලියනවා. එහෙමත් කියනවා නේද? right. මෙන්න අමුමිරිස් ටික ලස්සනට චූටියට කපා ගත්තා නැත්තම් ලියනවා කිව්වත් නිවැරදි. අවමිරිස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම මගේ කරපිංච ටිකත් අපූර්වට එකතු කරගන්නවා. ඒ ටික එකතු කරලා තෙල් චුට්ටක් ආයෙ එකතු කරලා ඉවරලා හොඳට මේක මිශ්‍ර කරලා ලස්සනට අපි වෙනත් විදිහකින් කියනවා නම් එහෙම ටෙම්පරාදු කරගන්නවා. wow. perfect. සාමාන්‍යයෙන් තෝසේ එකක් හදද්දී අපි මිශ්‍රණය හැදුවා තෝසේ අවශ්‍ය විදිහට හදාගන්නවා. නමුත් මෙතනදී මම තෝසේක modify කරනවා. modify කරලා flavor එකක් දෙනවා. කහකුඩු ටිකකුත් එකතු කරලා තියෙන නිසා ඒකේ ගුණය රසය විස නැසිලා අපූර්වට එනවා. දැන් ඔන්න මම එකතු කරනවා මගේ තවත් ආස කරන ෆ්ලේවර් එකක්. ඒ තමයි අබ. අබ ටිකක් එකතු කරපුවම මේ ටෙම්පරාදු හොඳ ගානට එකතු වෙනවා. මෙන්න බලන්නකෝ. මම ඒකට තේල් ටිකක් චුට්ටක් එකතු කරලා මැද්දට ඊට පස්සේ මේ අබ වලින් චූටි තේ හැඳි එකමාරක් විතර වගේ දානවා. අබ ටික පුපුරනකම් ඒක එන්නේ මේ විදිහට තියාගන්න ඕන. අබ ටික ලස්සනට පුපුරන් එනකොට මෙන්න මේ විදිහට මිශ්‍ර කරනවා. මේ බලන්න පට්ට ගාලා ආන්න සද්දේ. අබ ටික ලස්සනට පිපිරෙනවා. ලුණු ඒ වගේම කරපිංච අවමිරිස් ලස්සනට මෙන්න මේ විදිහට හොඳ ගානට මෙහෙම පිපිරීගෙන එද්දී මම එකතු කරන තවත් සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ තමයි විජය garlic powder. විජය garlic powder වලුත් මෙහෙම පොඩ්ඩක් එකතු කරනවා. එතකොට garlic ටික අපූර්වට මේකට මිශ්‍ර වෙලා හොඳ ගානට එනවා. විජය garlic powder එකෙන් චුට්ටක් දාලා අපේ කට්ටියට දිවට ඕනේනේ මොනවාද? සැර. එහෙමනම් විජය කෑලි මිරිස් වලිනුත් මෙන්න මෙහෙම චුට්ටක් දානවා. කෑලි මිරිස් හොඳ quality වෙන්න ඕනේ. ඒක නිසාම තමයි විජය කෑලි මිරිස් මම පාවිච්චි කරන්නේ. ඒකේ අනම්මනම් අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරලා ඉවරලා අපූර්වට එකතු වෙලා තියෙන නිසා විජය කෑලි මිරිස් වල තියෙන quality එක perfect. ඒකේ අනවශ්‍ය ප්‍රමාණයෙන් දාන්නත් අවශ්‍ය නැහැ. සැර ගන්න පොඩ්ඩක් දාපුවම හොඳ ගානට ඇති. මෙන්න මගේ මිශ්‍රණය හොඳ ගානට
ටෙම්පරාදු වෙලා තියෙනවා. උගුරට දැනෙන්න ඕන මේක හදද්දි. ඒ කියන්නේ අර සැර අර උගුරේ ඉන්න ශුද්‍ර පානියට දැනිලා කිව්වේ නැත්තම් එහෙම ඒක හොඳ නැහැ. ඒ ගතියට එනවා. රයිට්. ඔන්න මිශ්‍රණය ඔක්කොම හරි. දැන් මේ මිශ්‍රණය කෙලින්ම මම එකතු කරන්නේ මගේ තෝසේ බැටර් එකට එහෙමත් නැත්නම් තෝසේ මිශ්‍රණයට. මේ බලන්න. දැන් යමෙකුට අහන්න පුළුවන් මේකේ කොච්චරද ඝනත්වය? ඔයා ඉස්සෙල්ලා වතුර දැම්මට අපිට කිව්වේ නැහැනේ කොච්චරද වතුර දැම්මේ? කොච්චරද පිටි දැම්මේ? ඒව ඔක්කොම ඔයගොල්ලන්ගේ අතේ ගුණයට දාගන්න පුළුවන්. රයිට්. මෙන්න මේ විදිහට මම අයින් කරගත්ත විස්ක් එක ඊට පස්සේ මම දාගන්නවා ලේඩල් එක. මොකද්ද මේකට කියන්නේ අපි? ලේඩල් එක. ලේඩල් එක දාලා ඉවරලා මේ පෑන් එක ආයෙත් මම ඔන් කරනවා. ඔන් කරලා ඒක හොදන්නෙත් නැහැ, ඒක වෙනස් කරන්නෙත් නැහැ. ඒ පෑන් එකම මම ඔන් කරලා ආයෙ හීට් කරගන්නවා. මේ බලන්න. මගේ තෝසේ මිශ්‍රණයත් රෙඩි. ඒ වගේම පෑන් එකත් රෙඩි. දැන් අපි හදන්න යන්නේ මොනවද? හෝම්මේඩ් දෝසා. හරිම ලේසි නේද? කිචන් එක මේ වගේ කුකින් කරන එක ලේසි කරේ එදා මෙදා තුර ඕගොල්ලෝ නරඹන නිසා CWD Cook It Down වැඩසටහන තිබිච්ච ආදරේ වසර ගණනාවක් දශක ගණනාවක් ඕගොල්ලෝ බැඳගෙන ආවත් පසුගිය අවුරුදු 10 12 දී මාගේ ඇබ්සන්ට් එක එහෙමත් නැත්නම් මාගේ නොපැමිණීම නිසා ඒක එහෙට මෙහෙට ගිහිල්ලා ඔන්න ආයෙ ඇවිල්ලා ඉන්නවා. කවුරු හරි ඉන්නවනම් මේක නරඹන අය ඉස්සර නරඹපු අයටයි අලුතෙන් නරඹන්න කැමති අයට ඕගොල්ලන්ට මේක ෂෙයා කරන්න පුළුවන්. නැත්නම් ඉන්ෆර්මේෂන් එක හැමෝටම දෙන්න පුළුවන්. රයිට්. පෑන් එක රත් වෙලා තියෙන්නේ ලේඩල් එක ගත්තා නැත්නම් මේ වගේ ලස්සන හැන්දක් ගත්තා. thickness එක මෙන්න මේ ගානට තියෙනවනේ මේ බලන්න. ඕ මේකට අපි කියන්නේ මොකක්ද දන්නවද? coating consistency. coating කියලා කියන්නේ ඇඟිල්ල දාපුවම ඇඟිල්ල මෙහෙම වැහෙන්න ඕන. ඇඟිල්ල මෙහෙම උකු මිශ්‍රණයෙන් වැහිලා තියෙන්න ඕන. coating consistency. මේ ඇඟිල්ල කෝට් වෙන්න ඕන. අතේ කෝට් කියලා කියන්නේ මේකට නෙමෙයි වෙන එකක්. අතේ කෝට් නෙමෙයි මේක ඇඟිල්ල කෝට්. right here we go. මෙන්න අපි අරගෙන මෙන්න මෙහෙම පෙරලා අරන් අපි මැද්දට එකතු කරගන්නවා. කරලා අර පෑන් කේක් හදන විදිහට ලස්සන තෝසායක මේ බලන්නකෝ. ආසයි. චූටි ලස්සන තෝසක මම ලොකුවට හදන්න ආස නැහැ. සාමාන්‍යයෙන් මේක නිකන් අර CD එකකට චුට්ටක් ලොකු එකක් හැදුවොත් ඇති. සමහරුන්ට ඕන නම් මේක මේ මුළු පෑන් එකෙන් එකක් හදන්නත් පුළුවන්. නමුත් මේ විදිහට හැදුවොත් එහෙම හරිම ලේසි ලස්සනයි. Beautiful. අපි ලස්සනට එක පැත්තක් කුක් වුණාට පස්සේ මෙන්න මෙහෙම අනිත් පැත්තට දාගන්නවා. දැන් බලන්න මේකේ රසය කොච්චරද කියනවනම් එහෙම මේකට වෙන මොකුත් අවශ්‍ය වෙන්නෙත් නැහැ කන්න. මොකද මේකේ තියෙන රසය මේකට තියෙනවා ලූණු, සුදු ලූණු, කරපිංචා, අමු මිරිස්, අබ ඒ ඔක්කොම දාලා ටේස්ට් කරලා තියෙන නිසා මේක වැඩි ඉදෙන්න ඕනෙත් නැහැ ගානට ඉදලා තියෙනවා. ඒකම කියන්න ඕන මම ඉස්සෙල්ලා කිව්වේ නැති දෙයක්. ඒ තමයි මේ තෝසේ මිශ්‍රණය හදලා ඔයාලට ටිකක් වෙලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිටි මිශ්‍රණය හැදුවට පස්සේ පැය දෙක තුනක් එහෙමත් නැත්නම් ටිකක් ඊට වැඩි වෙලාවක් තියාගන්නත් පුළුවන්. දැන් ඔන්න මම ඉස්සෙල්ලා ඇදුවේ චූටි එකක්. දැන් යමෙකුට ඕන නම් පොඩි වැඩි යන්නේ ටිකක් ලොකු එකක් හදන්නකෝ. තෝසේ කියන්නේ ලොකුනේ. චූටි රොටි වගේ නෙමෙයි කියලා. ඔන්න එයාට ආස හිතෙන විදිහට මම මෙහෙම ලොකු එකකුත් හදාගත්තා මේ. වාව් මෙහෙම දාලා මෙන්න මෙහෙම මේ හැන්දෙන්ම අපි තුනී කරගන්නවා. ලස්සනයි. ඒ වගේම කියන්න ඕන මේ අපි පාවිච්චි කරපු විජය ආට පිටියකින් අපිට ආට රොටි එහෙමත් නැත්නම් මේ අපි මෙච්චර වතුර දාන්න නැතුව සාමාන්‍ය ප්‍රමාණයකින් වතුර දාලා මෝලියක් හදලා ඉවරලා ඒ මෝලිය ගුලි ගස්සලා එහෙමත් නැත්නම් ගුලි කීපයක් හදලා ඒකෙන් අපිට මෙහෙම පැතලි කරලා අපූර්ව රොටි හදා ගන්නත් පුළුවන්. රොටි හදන්න නැතුව මට හිතුණා මේ වගේ තෝස ටිකක් හැදුවොත් එහෙම කොහොමද කියලා ඉවරලා ආට පිටි වලින් තෝසේ හදන්නත් පුළුවන් රොටි හදන්නත් පුළුවන් කියලා අමතක කරන්න එපා. මේ බලන්න තෝසේ ටික අපූර්වට හැදෙනවා මේ වගේ non stick surface එක. එහෙමත් නැත්නම් මම මේ පාවිච්චි කරන්නේ චීනා චට්ටි pan එකක්. ඒක ඇලෙන්නේ නැහැ. රත් වුණාට පස්සේ හරිම ලේසි. මෙන්න මේ විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන් කියනවා ඔයාගේ තෝසේ මිශ්‍රණයේ ඝනකම ඉතාමත්ම වැදගත්. අපි තෝසේ එක හදද්දී ගොඩක් වතුර දාලා ඉවරලා මේක නිකන් දියාරු ගතියට ආවොත් එහෙම මේක හැදෙන්නේ නැහැ. මේක කැඩි කැඩි යන්න පුළුවන්. නමුත් මම වතුර දාලා තියෙන්නේ creamy consistency එකට. මේ බලන්න creamy consistency. That creamy consistency saves the mixture to a right level and right consistency. Here we go. මේන්න මෙහෙම අපි අරගෙන ලස්සනට අනිත් පැත්ත හරවනවා. වාව්! ඔන්න ලොකු එකක් හැදුවා. මොකද කිව්වොත් එහෙම පොඩි වැඩි අපිට ඕනේ ලොකු ඒවා කියලා ඉවරලා. අපි දාමු එකක් මේකට අනිත් එක මේකට. එතකොට ඔයගලන්ට පේනවා චූටි එක මේකේ ලොකු එක දාමු අනිත් එකට. right here we go. මෙන්න මෙහෙම කෙලින්ම මට පෑන් එකෙම මෙහෙම දාන්නත් පුළුවන්. ලස්සනයි. තව එකක් හදමු.
පර්ෆෙක්ට්. හැම වෙලේම තෝස්සේ මිශ්‍රණය මෙන්න මෙහෙම හොඳට කූරු ගාලා හොඳට මික්ස් කරලා එහෙමත් නැත්නම් අපේ හැන්දෙන් එහාට මෙහාට කරලා තමයි ගන්න ඕනේ. ඊට පස්සේ හැලෙන්නේ නැතුව යන්න මේන්න මෙහෙම. හැලෙන්නේ නැතුව යන්න මේන්න කරලා ඉවරලා දාන්න ඕනේ. මෙහෙම මැද්දට දාන්නේ. මැද්දට දැම්මට පස්සේ හිමීට හැන්දෙන්ම look at that. Look at that. Perfect dosa. Masala taste එක naturally එනවා. මේකේ තියෙන onion, garlic, කරපිංච, අරවා, මේවා ඔක්කොම එකතු වෙද්දි මේකට හොදි ඕනේ නැහැ. අර සමහර කියන්නේ අනේ වෙච්ච වැඩේ නම් හොදි ඕනේ නැහැ කියලා හදපු තෝස වලට හොදි ඕනේ නැහැ. මරුව. තෝස කණ්ඩ සම්බෝලේ හදන්නයි යන්නේ. මෙන්න දැන් හදපු එකකුත් ආයෙ තියෙනවා. ඒකත් මම මෙහෙම දාගත්තා. ගාගත්ත පොල් ටික මං කෙලින්ම ග්‍රයින්ඩර් එකට එකතු කරනවා. මේ බලන්න. නැවුම් පොල් නැවුම් පොල් වලින් මෙන්න මෙහෙම ග්‍රයින්ඩර් එකට එකතු කරගත්තා. ඊට පස්සේ ලූණුත් පොඩ්ඩක් එකතු කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඒක චූටියට කපන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට 4/6 කපලා එකතු කරගන්නවා. අවුමිරිස් කරලයි ඊට පස්සේ කරපිංච චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම පොල් ගාගද්දි පොල් ගෙඩිය බිඳිද්දි වතුර ටිකක් එකතු කරගත්තා. ඒ වතුර ටිකනොත් චුට්ටක් දානවා. එතකොට රහ වැඩි වෙනවනේ. මෙන්න මෙහෙම එකතු කරගත්තා. අවසාන වශයෙන් මම දානවා විජය ලුණු චුට්ටක්. ලුණු චුට්ටක් දාගත්තා. ඊට පස්සේ මේකට එකතු කරනවා ගම්බිරිස් චුට්ටකුත්. මේ විදිහට නැවුම් ඇඹරෙන ගම්බිරිස් වලින් චුට්ටක් එකතු කරගන්නවා. එතකොට ටිකක් සැරේනවා. අවුමිරිස් එක්කම ගම්බිරිස් චුට්ටක් එකතු වුණාම මරු කියලා ඉරලා මං හිතනවා. right. here we go. ඒ ටිකත් එකතු කරගත්තාට පස්සේ කෙලිම මේක වහලා අපූර්වට ග්‍රයින්ඩ් කරගන්නවා. ග්‍රයින්ඩ් වෙද්දි පොල් වලින් එන කිරි වලට අමතරව අර මන් දාපු පොල් වතුර වලිනුත් තෙතමනයක් අපූර්වට එනවා. මේ බලන්න. මෙන්න මෙහෙම මැෂින් එකට හයි කරගත්තා කෙලින්ම 1 2 3යි. ලස්සනට හැදෙනවා මගේ තෝස සම්බෝලේ. වැඩි කතා ඕනේ නැහැ. මෙන්න වැඩේ හරි. කෙලින්ම ගත්තා. තියාගත්තා. මෙතනින් කැමති භාජනයක් ගත්තා. මෙන්න තෝස සම්බෝලෙත් රෙඩි. දැන් තියෙන්නේ ඒක ලස්සනට බාගන්න. මේ බලන්න. වා! සුවඳයි කියන්නේ මෙතකයි කියන්න බෑ. ලස්සනට තෝස සම්බෝලේ රෙඩි. විනාඩියක්වත් ගියේ නැහැ. හොඳට තෙතමනේට තියෙනවා. ගානට අපි එකතු කරගත්ත අමුද්‍රව්‍ය වල සම මිශ්‍රණය නිසාවෙන්ම තෝසේ සම්බෝලෙත් රෙඩි. මේකට වෙන මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපි හදාගත්ත අපූර්ව තෝසේ එකේ තියෙන ෆ්ලේවර් එක අපි දාගත්ත ටෙම්පරාදුවත් එක්ක අපි තෝසේ හදාගන්න පාවිච්චි කරේ විජය ආටපිටි. ආයේ කතා දෙකක් නැහැ. මේකෙන් රොටි හදන්නත් පුළුවන්, තෝස හදන්නත් පුළුවන්. ඒකම අපි හදාගත්ත අපූර්ව තෝසේ සම්බෝලයක්. ඒකත් මෙහෙම සයිඩ් එකට තියලා ඉවරලා බ්‍රෙක්ෆාස්ට්, ලන්ච් ඕන මෙහෙකට ඇයි ඩිනර් ඕන මෙහෙකට ගෙදර එන අමුත්තන්ට පිළිගන්නන්නටත් ගෙදර අයට අපූර්වට කන්නටත් මේ වගේ දේවල් හදලා බලලා අපිටත් කියන්න අපි තව අලුත් විදිහට මේක වෙනස් විදිහකට හදන ක්‍රමයකොත් අපි කියලා දෙන්නම්. ලේසි ආසයි cook with Don කියන්නේ නිකන් නෙමේ මරුනේ ඉතින්. හදපු දේවල් මෙන්න මෙහෙම තියෙද්දි ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර වලට ස්තුතියි කියන ගමන් මම කියනවා යම්කිසි කෙනෙකුට ඕන නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මෙන්න තියෙනවා WhatsApp අංකයක්. ඔයගොල්ලන්ට පුළුවන් අපිට WhatsApp එකක් එවන්න. ඕගොල්ලෝ හදපු රෙසිපි වල ෆොටෝස් එහෙමත් නැත්නම් හදපු ඩිෂස් වල ෆොටෝස් උත් අපිට එවන්න. අපි බොහොම කැමතියි ඒව ගැන ඔයගොල්ලන්ගෙන් දැනගන්න නිසා අපේ වැඩසටහනේ සංයුතිය වෙනස් කරන්න ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්න අමතක කරන්න එපා. තෑගි දිනා ගන්නට, ගෙදරටම තෑගි ගෙනෙන්නට ඕගොල්ලන්ට chances එනවා CWD වැඩසටහනෙන් ඉදිරියට. ඉතින් ඒ නිසා මේ වැඩසටහන හුදෙක්ම ලංකාවේ ඉන්න අයට පමණ නෙවෙයි ලෝකෙම ඉන්න අයට විවෘතයි. අපේ WhatsApp අංකයට ඕගොල්ලන්ගේ විස්තර එහෙමත් නැත්නම් ඕගොල්ලෝ හදපු dishes වල photos අපිට එවන්න. අපි කැමතියි ඕගොල්ලොත් එක්ක ඒවා බෙදා ගන්න. විජේ ප්‍රොඩක්ට්ස් වලින් ලබා දෙන වටිනා තෑගි සහ දීමනා ඒ ඔක්කොම වලටම අමතරව වසර අවසානයේ අපි ලොකු තරගයක්ත් පවත්වනවා. ඒ තරගෙන් ඔයගලන්ට පුළුවන් ජයග්‍රහණය කරලා ඉතාමත් වටිනා විශාල තෑග්ගක් දිනා ගන්න. මොකද්ද කියලා පස්සේ කියන්නම්. CWD Cook with Don. That's me.